නිසා මම පැහැදිලිවම කියන්නේ ඔබට මෙන්න මේ කාරණා ටික ඔබ නිවැරදිව ඔබේ ජීවිතය තුළට එකතු කරගන්න. මොකද එදා සිංහල බෞද්ධයා නෑවේ මේ රටේ මිනිස්සු නෑවේ උදෑසන. ඒක බොහොම පැහැදිලිව මතක තියාගන්න. උදේට නාන්න. උදේට නාන්න කියන්නේ 7ට කලින්. ඒතර ඔබ කියයි අපි ඉන්නේ නුවරඑළිය ප්‍රදේශයේ. අපි සීතල ප්‍රදේශයක ඉන්නේ. අපිට නුවරඑළිය හිටියයි කියලා අපිට ඉර පායලා ඉරේ තියෙන රස්මයේ විවිධ මේ මට්ටම් වල අපි දැනුණට එහි සිදුවෙන ක්‍රියාවලිය එකයි. ශරීරයේ සිදුවෙන ක්‍රියාවලිය එකයි. ඒ නිසා එම මොහොතට මම කියන වෙලාව ඔබ නාන්න පාවිච්චි කරන්න කියන එකයි මගේ ඉල්ලීම. මොකද ඒකට වෙන විකල්ප නැති නිසා. හැමෝම උදෑසන 7ට කලින් නාන්න. 7ට කලින් නාන්න අඩුම තරම විනාඩි 20ක්. කෙටියෙන් මම පැහැදිලි කරොත් යමෙක් නාද්දි ඇඟ වෙවුලන්න ඕන. මෙන්න මෙහෙම. ගඩ 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 ගාලා වෙවුලනවා නම් අන්න අපිට හිතන්න පුළුවන් මෙන්න මෙයා හරි ශරීරයට අවශ්‍ය යම් කිසි දෙයක් මම වෙච්ච දේ මම විද්‍යාත්මකව පැහැදිලි කරන්න මේක වෙලාව නෙමෙයි. ඒ නිසා ඔබ නාන්න පටන් ගන්න අංක 1. ඒතර ඔබ හයි වෙදමාත අපිට පීනිස තියෙනවා, වෙදමාත අදුම තියෙනවා, අපිට හන්දිය අමාරු තියෙනවා, අපිට ગેස්ට්‍රික් තියෙනවා. ඔව්. ඒ සියලු ලෙඩ හොඳ වෙනවා. මම බය නැතුව කියනවා ඒ සියලු ලෙඩ හොඳ වෙනවා. ඔබ බය නැතුව උදේ නාන්න. හරි? මොකද ආයෙ මම වෙදකම් කරන්නේ නැහැ මෑතකදී. මම මෑතකදී ඔබව පිළිකා හැදුනා, ওই මොන රෝගී තත්ත්වයක් හැදුනත් මම ඔබට ප්‍රතිකාරම කරන්න මම අනිවාර්යෙන් ප්‍රතිකාරම කරන්න එනවා. එනවාමයි. හැබැයි ඊට කලින් වෙන දෙයක් කරලා මම එන්නේ. හැමෝම හොඳට මතක තියාගන්න. මම වෙදකම් කරනවාමයි මේ රටේ නැවත. අද නෙමෙයි. 2028 පහුවෙනවා. තව අවුරුදු 8ක් තියෙනවා. ඔබ කිය එතකම මිනිස්සු මැරෙයි කියලා නෑ. එදාට තමයි මගේ රටේ ප්‍රශ්න ඇත්තටම ඇති වෙන කාලේ තියෙන්නේ. අද නෙමෙයි මම ඊට කලින් කියලා 2028 ගැන මම හෙළිදරව් කිරීමක් කරා. ඒ නිසා මතක තියාගන්න 2028 න් පස්සේ තමයි අපිට ප්‍රශ්නේ. එදාට මම අනිවාර්යෙන් එන්නම්. කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි ඊට කලින් රටේ ලොකු විපර්යාසයක් 2023 දී වෙන්න තියෙනවා. ඒකත් හොඳට මතක තියාගෙන හැමෝම ජීවත් වෙන්න. හරි? ඒ වගේම ඔබ මේ රටෙන් බේරෙන්න කියලා පිට රටකට ගියාර වැඩක් නැහැ. සමස්ත ලෝකෙම සිංහල ජාතිය ඝාතනය කරන්නට සැලසුම් හදලා ඉවරයි. සිංහලයනේ මතක තියාගන්න. කොයි රටේ ඔබ හිටියත් ඔබේ ජානයේ සිංහල නම් ඔබ ඝාතනය කරනවාමයි. ඒක වෙන්නේ කොහොමද කියලා අහනවා 2060 වෙනකල් ඔබ ජීවත් වුණොත් ඔබ බලන්න මම කිව්ව දේ ඇත්තද බොරුවද කියලා ඔබට දකින්නට ලැබෙවි. මම නම් ප්‍රාර්ථනා කරනවා මට ඒ දේ ඇස් දෙකට දකින්න සිදු වෙන්න එපයි කියලා. ඒකට හේතුවක් තියෙනවා. මගේ ජාතිය මගේ ඇස් ඉදිරිපිට මේ දෙනව බලන්න තරම් මට හැකියාවක් ඇත්තටම නැහැ. හරි? මගේ ජාතිය ඒ තැනට ඇදවට්ටන්න ගියොත් මගේ දෑතට මොනවා වෙයිද, මගේ දෑතට මොනවා එයිද කියන කාරණාවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා මම ජීවිතවල ඉන්න කාලවකවානුතු මට වෙන දෙයක් අහන්නට දකින්න සිදු වෙන්න එපා. මම පුළුවන් තරම් ශක්තිමත්ව ඔබ ගොඩනගන්නම්. ඔබ ගොඩනගන්නේ රජ වෙන්න නෙමෙයි. ඔබ රජ වෙන්න, ඔබ රජුන් තනන්න, ඔබ රජ වෙන්න, ඔබ ජීවත් වෙන්න, ඔබ සියල්ල ගොඩනගන්න, ඔබ මිනිසත්කම රකින්න, ඔබ ඔබේ වගකීම් ටික ඉෂ්ට කරන්න. අපි මරුණට පස්සේ අපේ නමත් මේ විදිහටම දිය වෙලා යන්නට ඉඩ හරින්න.